දැන් පටාචාර කියන්නේ ඇයි? පට කියන්නේ මොකද්ද? රෙද්ද. පට කියන්නේ රෙදිනේ. අර රෙදි ගැලවිලා වැටුණා. ආචාර නැහැ. රෙදි නැත්තම් කොයිද ආචාර? රෙද්දක් හම්බ වුණා. රෙද්ද නිසා ආචාර හම්බ වුණා. රෙද්දාචාරා කියලා දාලා හරියන්නේ නැහැ නේ. එහෙනම් දැන් මොකද්ද? පට නිසා ආචාර ලැබුණා. මොට ආචාරද? පට නිසා ආචාර ලැබුණා. කවුද? පටාචාර. බලන්න බුදුහාමුදුරන්ගේ නම්. බුදුහාමුදුරු දාන නම් පටාචාර. උබෝ පුත්තා කාල කතා පන්තේ මයම් පති මතෝ මාතා පිතාච භාතාච ඒකචිත කස්මින් ඩයිහරේ. උබෝ පුත්තා කාල කතා පුතු දෙන්නමලා. පන්තේ මයම් පති මතෝ මගේ සැමියා පාරෙදි මලා. මාතා පිතාච භාතාච මවයි පියයි සහෝදරයයි ඒකචිත කස්මින් ඩයිහරේ එකම චිතකයක දැවෙනවා. 40 කෝටියක් ධනය දෙන සිටු මැදුරක් තිබ්බා. හරි. මේ සිටු මැදුරේ ලස්සන සිටුදුවක් හිටියා. මෙයා හරි ලස්සන හින්දා අම්මා තාත්තා හිතුවා මෙයා වැරදි හැසිරීමට යයි කියලා. කොහෙදද? අවුරුදු 16. ඔයා දන්නවද? පැරණි සාහිත්‍යයේ අපේ සාහිත්‍යයේ පැනලා ගිය තරමක් කෙල්ලෝ පැනලා ගිහලා තියෙන 16. 16 කියන්නේ තාම භයානක වයසක්. පරිස්සම් කරගන්නම බැරි වෙලා තියෙනවා. එක්ටම් ගේ දාලා එක්ටම් කියන්නේ තනි කණුවේ ගේ හදලා ගෙට එන්ට්‍රන්ස් එක තාත්තගේ කාමරෙන් තිබ්බහමත් 16 කෙල්ලෝ එක්ක පැනලා ගිහිල්ලා තියෙනවා. නැත්නම් වෙනේ උන් ගෙන්නගෙන තියෙනවා. අඹ දාලා ගෙන්නන් ගිහිල්ලා තියෙනවා. ඉන්න කේස් 16 කෙල්ලෝ. මේකේ අවුරුදු 16 දී පැනලා යන්නේ. පටාචාර අවුරුදු 16 දී. කුණ්ඩල කේසී අවුරුදු 16 දී. ඔව්. පැනලා යන්නේ. මේ දැන් 16 කියන්නේ පරිස්සම් කරගන්න ඕන වයසක්. මොකද තියාගන්න? පාට කීයද? 30යි. 40ක වැඩ කරාට 30යි වයස තව නේ. හරි. අවුරුදු 16 දී එයාව දැම්මා හිරගේක. දැම්මා. හැබැයි ඉතින් දැන් කිසිම පිරිමි ආශ්‍රයක් නැහැ. මේකට එපා වෙලා ජීවිතේ. එක දවසක් වැඩකාරයෙක්ට කියනවා මේ මට මේ ගෙදර ඉර වෙලා ඉන්න බෑ වැඩකාරයට කියන්නේ. ගෙදර මෙහෙ කාර්යයට. මාව අරන් ඵලයන්. මං අහවල් වෙලාවේ අහවල් තැනට එනවා. එතින්ට වරෙන්. බොස් නියෝග කරන්නේ කාටද? සේවකයාට. යා ගෙදර සිටු දියණිය නියෝග කරනවා. ඒ නියෝගයක් වගේනේ. ඌ පිරිමි වුණාට එන්න ඕන. වරෙන් මාව අරන් ඵලයන්. යන්නේ කොහමද? රෑ දෙවරු වී පැහැරියාසේ ඇඟ මුළුල්ලෙහි දූලි ගාගෙන. මේකප් එක. මේකප් දාගෙන යන්නේ මඟුල් මංගල ගමන. රෑ දෙවරු දිවා රෑ දෙකේ වී කෙටුවා වගේ. මුළු ඇඟ පුරාම දූවිලි ගාගෙන. සේවිකාවන්ගේ වගේ කොණ්ඩේ කොට කරලා ලෙහිල්ල බැඳගෙන. කලයක් අරගෙන වතුර ගේන්න යන කෙල්ලෙක් වගේ. උදේ පාන්දර ගියාරු එක්ක පැනලා ගියා. ගිලවොන් ඉන්නෝ. හැබැයි ඒ ගියාට පස්සේ පුතේ එයා තේරුම් ගත්ත ජීවිතේ වගකීම්. හරිද? මේ අසුරු දිනිය වැඩ කරපු එක. වැඩ කරපන්. එහෙම නැහැ. එයා වී කොටනවා, කැඳපත් උයනවා, සියලු අය ගෙදර වැඩපළ එයා කරා. සැමියාට උපරිමයෙන් සැලකුවා. එයා අනුන්ගේ කුඹුරවර වගා කරන්න යනවා. ඉතින් කුලී වැඩක් හරි කරලා ජීවත් වෙන්න බෑ. කොහොම කාලයක් යනකොට දරුවෙක් ලැබෙන්න එනවා. එතකොට නේ අම්මා තාත්තා මතක් වෙන්නේ. කියනවා දැන් දරුවෙක් ලැබෙන්න ඉන්නවා. ඒ නිසා යම් දෙමව්පියන්ගේ ගෙදර කියනවා. ඒවා මූ කියන පිස්සුද? මට යන්න බෑ. ගියොත් මාව මරලා දායි. හරි? ඌ බයයිනේ යන්න වැරද්ද කරපු එක ඌ බයයිනේ. නිසා ඌ වැඩට යනකන් ඉඳලා මේකේ අහල පහල එවුන්ට කියලා තනියෙන් යනවා. තනිය අරු වෙනවා. කොහෙද ගියේ කියලා අහලා දැනගෙන මේ පස්සෙන් පන්නයි යනවා. මගදිම දරුවා බිහි වෙනවා. දරුවා හම්බෙන්නේ නේ අම්මලා ගෙදර ගියා. ආයෙත් ඉඳන් යන්න ඕනේ හම්බ වෙලානේ. ආයෙ ගෙදර එනවා. එතන රැඳිලා ඉන්නවා. කාලයක් ගත වෙනවා. ආයෙ දෙවෙනි දරුවා ලැබෙනවා. පෙර පරිදිමයි සිද්ධිදාමය. සැමියා වැඩට ගිය අතරේ මේ කියනවා. කලින් ඉපදුණු දරුවාට පයින් යන්න ශක්තිය නැහැ. ඌ උසවාගෙන. අරයා බඩින් අරගෙන යනවා. සැමියා ආයෙ පන්නගෙන එනවා. යන්න බෑනේ ඉතින් වේගෙන් යන්න බෑනේ මගදී හමු වෙනවා. හරි. දැන් මේ වෙලාවේ හරි බැගෑපත්ත කියනවා අපි ගෙදර යන්න. මොකද මෙයා යන ගමනම යනවා. අහස වැස්සකට සූදානම්. වහිනවා. නා කපන වැස්සක් වහින්නේ ආයි ඉතින් වහිනවා ලෙසට.
හරිද? එතෙන්දි ධර්මසේන ආමුදුරුවෝ පුදුම විදියට පරිසරයත් එක්ක සම්බන්ධ කරලා ඇය මේ දරුවා බිහි කරන අවස්ථාව විස්තර කරනවා. හරි? වස්නාවැසි බෝවාසයේම ප්‍රසව දුකුත් බෝවිය. ආස කුකුරන් ආසය අඬ ගසන්නටත් වන. වහින වැස්ස වැඩි වෙනවා වගේ යාගේ ප්‍රසව වේදනාව වැඩි වුණේ. හරි? හඬ ගහන්න කෑ ගහන්න පටන් ගත්තේ හරියට ආස ගොරවනවා වගේ. දැන් දරුවෙක් බිහි කරගන්න තැනක් නැහැ. වහිනවා වැස්ස දැඩි, සැරයි, ප්‍රබලයි. හරි? මාංශ පේශීන් ඉහිල් වෙන්නේ නැහැ. දරුවා බිහි වෙන්නේ නැහැ. බැරිම තැන හරිය කිව්වා. නොතෙමී වදා පියන තැනක් ඉදි කරව. තෙමෙන්නේ නැතුව දරුවා බිහි කරන්න තැනක් හදලා දෙන්න. කැලේ ගෙවල් හදන්නේ. ඌ කැපෙන යකඩයක් අරගෙන යනවා කොලාත්තක් හරි කපාගෙන ඇවිල්ලා උඩින් අල්ලන් ඉන්න. අවස්ථාව හදිස්සි. තුඹසක් මත වැවුණු ගහක් දැකලා උඹහට අඩිය තියලා ගහ කපනකොට අර සෙලවෙන සෙලවීමට තුඹහින් නාගයෙක් ඇවිල්ලා මුට දෂ්ට කරනවා. හරි? ඌ එතන මැරෙනවා. වේලිච්ච ගහකට ඇවිලිච්ච ගින්නක් වගේ ශරීරය පුරා විස පැතිරේ. ධර්ම දෙනාමතුරු ප්‍රමා මොකද? වේයලුණු ගහකට ඇවිලුණු ගින්නක් වගේලු විස පැතිරුනේ. වේලිච්ච ගහ සමානයි මොකද? අර මේකාර සැමියා. ඇයි ඉතින් මුගේ ශරීරය දුර්වලයි. විස පැතුරුනේ ගින්නක් වගේ නයි විස. ඌ මැරලා වැටෙනවා. අනේ ඇය ඒකා හදන ගෙවල් තියා ඌවත් දකින්න නැතුව මහා වැස්සේ ස්වභාවිකව ඇතිවන ගැස්සීම් වෙවුලීම් සහිතව තව දරුවෙක් බිහි කරනවා. දැන් දෙන්නම අඬනවා. හරි? ඒට කර කියා ගන්න දෙයක් නැහැ. කොහෙද ආවරණයක් නැහැ. ඇයි මොකද කරන්නේ? මුව දෙනක් වගේ බිම වැතිරෙනවා. තනිස් දෙක බිම තියාගෙන වැලමිටි දෙක බිම තියාගෙන දන ගහගෙන හරි? බඩයට දරුවෝ දෙන්න තියාගෙන රැයලි වෙනකන් රැය පහන් කරනවා. අම්මා. එයා කුලය අපිරිසිදු කරා වෙන්න පුළුවන්. පැනලාව වෙන්න පුළුවන්. අම්මා තාත්තට සමාජයට මුහුණ දෙන්න බැරි කරා වෙන්න පුළුවන්. ගෙදර මෙහෙකාරයෙක් එක්ක පැනලාව වෙන්න පුළුවන්. හරි? අම්මලට හොඳ දුවෙක් නොවෙන්න පුළුවන්. සමාජයට හොඳ ගැහණියක් නොවෙන්න පුළුවන්. හැබැයි ඒ අම්මා අපේ සාහිත්‍යයේ ඉන්න පරමාදර්ශී අම්මා බිම දනයිස වැලමිට හොයාගෙන රැය එළි වෙනකන් හිටි පියවර හිටියා. ඉරපු විදියටම හිටියා. දරුවෝ දෙන්න තෙමුනේ නැහැ අම්මා තෙමුණා. හරි. ඔය රන්බණ්ඩා සෙනවිරත්න ලියනවා. පායනතුරු හිටි පියවර හිටියා උඹ අම්මේ. එහෙම හිටපු අපේ සාහිත්‍ය අම්මා කවුද? ඔය සිටු දියණිය. නම පස්සේ කියමු. එලි වෙලා කියනවා බේම් මෙහෙට ගියා උඹලා තාත්තා. බලාත්තක් කපාගෙන ඉන්න යම් බලන්න. තුඹස පාමුල මැරිලා වැටිලා. අනේ මගේ සැමියා මං ඉඳ මැරුණා කියලා අඬලා වැළපිලා ශෝක අරගෙන යනවා ඒකට වෙන්න. හරි. මේ අචිරවතී නදියෙන් ගංගා යමුනා අචිරවතී සරබූ මහී පංචමහා ගංගා ඉන්දියාවේ. අපේ මේ ගඟක් වගේ නෙවෙයි ගඟ පළලයි පළල කිලෝමීටර ගාණක්. කලින් දවසේ වැහපු වැස්සට දෙකොට තලාගෙන යනවා. හරිද? පපුව මට්ටමට විතර වතුර. ඔන්නම් එයාට දරුවෝ දෙන්නම අරගෙන ඒකොටට යන්න තිබ්බා. හැබැයි මේ වෙලාවේ සිහි විකල්. දැන් හිතන්නකෝ. ගොඩාක් දුර පයින් ඇවිල්. නිදි මැරුවා. බඩගින්න. දරුවෙක් බිහි කරපු මහන්සිය. අමාරුයි. සැමියා නැති වෙච්ච ශෝකය. ටෙන්ෂන් එක හිතා ගන්න බෑනේ. කරන්න ඕන දේ නොකරන්න ඕන දේ හිතා ගන්න බෑ. මෙයා මොකද කරේ? ලොකු එකාට මෙහෙ ඉන්න පුළුවන් නේ තනියෙන්. පොඩි එකාටනේ තනියෙන් ඉන්න බැරි. කියලා පොඩි එකා අරන් ඒකොටට ගියා. දැන් එයාට හිතා ගන්න බෑ පොඩි එකා තියලා ලොකු එකා අරන් එන්න ඕන පොඩි එකා තනියෙන් කියලා. ඉතින් කචල්නේ ඔළුව කචල්නේ. තියලා එනවා ආයේ ගඟ මැදට. එනකොට උකුස්සෙක්. දකින්න උකුස්සගේ දෘෂ්ටි කෝණය අනුව කොළ ගොඩක් උඩ මස් කුට්ටියක්. මේම දඟලනවා. උකුස්ස බහිනෝ පොඩි දරුවා දැහැ ගන්න. මෙයා ගඟ මැද ඉඳගෙන කෑ ගහනවා උකුස්ස පන්නනවා. අරූ හිතුවා අම්මා මට කතා කරනවා කියලා. ඌ ගඟට පැන්නා. ගඟේ වතුර ඌට තරහා ගන්න බෑ. ඌ ගඟේ ගහගෙන යනකොට අර එහෙම උකුස්සට හැගෙන ගියා. දෙගොඩ හිටපු දරුවෝ දෙන්න නැහැ. රැයක් එළි වෙනකොට දැන් මරණ 3යි තමන්ගෙම කියලා. රෙදි ගැලවිලා වැටෙන්න ආසන්න. එයා සිහි විකල් වෙන්න ආසන්න. එයා යනවා පිස්සෙක් වගේ යනවා. යනකොට සවැත් නුවර ඉඳලා එන කෙනෙක් හම්බ වෙනවා. කොහේ ඉඳලා දෙන්නේ? සවැත් නුවර ඉඳලා. අනේ සවැත් නුවර අහවල් පාරේ අහවල් සිටුපවුල අම්මා තාත්තා ගැන අහනවා. ඌ කියනවා නේ ඒගොල්ලෝ ගැන නම් අහන්න එපා වෙන ඕන කෙනෙක් ගැන අහන්න. ඔබ මගුලක් කියනවා මට වෙන අය ගැන වැඩක් තියෙනවා මට ඕනේ එයාලා. එහෙනම් ඔයා ඔච්චර අහනින්ද කියන්නම්. ඊයේ රෑ වැහපු වැස්ස දන්නවද? අර මිනිස්සයා අහනවා මේ වැස්සා කියලා දන්නවද කියලා මේ. මේ වැස්සෙන්දනේ මේ ඔක්කොම ආන්ගේ වැස්සට ඒ සිටුවරයයි සිටු දේවියයි සිටු පුත්‍රයයි 3 දෙනාම හදාගෙන හිටපු මාලිගාව කඩන් වැටුණා. 3 දෙනාම මැරුණා.
ආන් අර ඈත පේන දුම පේනවද? ඒ තුන් දෙනාගේම මිනි එකට දාලා පුච්චන සෑයෙන් නගින දුම. උබෝ පුත්තා කාලකතා පන්තේ මයම් පති මතෝ මාතා පිතාච භාතාච ඒකචිතකස්මින් ඩයිහරේ. උබෝ පුත්තා කාලකතා පුත්තු දෙන්න මලා. පන්තේ මයම් පති මතෝ මගේ සැමියා පාරෙදි මලා. මාතා පිතාච භාතාච මවයි පියයි සහෝදරයයි ඒකචිතකස්මින් ඩයිහරේ එකම චිතකයක දැවෙනවා. හරි ඇඳුම් ගැලවිලා වැටෙනවා දන්නෙත් නැහැ. සිහි විකල්. එහෙමනේ බං අපිට පොඩි ප්‍රශ්නයක් ආවම කන්නේ බොන්නේ නැහැ දාත් මදින්නේ නැහැ. එහෙම වෙනවා නම් මෙච්චර ප්‍රශ්නයක් ආවම මොනෝ වේද? ඔයාව සිහියෙන් දුවනවා කොහාටද? දෙව්රම් වේරට. මිනිස්සු කියනවා එන්න දෙන්න එපා පිස්සු ඇදිච්ච එකේ පන්නන්න. බුදුහාමුදුරුවෝ කියනවා නෑ එන්න දෙන්න. කොහොම ආවට එයා එන්නේ පදුමුත්තර බුදුහාමුදුරුවන්ගේ කාලේ ඉඳලා පෙරම් පුරාගෙන. බුදුහාමුදුරුවෝ ඈත තියාම කියනවා ඔයා සිහිය නැති කෙනෙක් නෙවෙයි. වාගේ ඔය ශෝකේ වැඩි වෙලා සිහිය නැති වෙලා තියෙන්නේ. සිහිය උපදවා ගන්න. එයාට එතකොට තමයි තේරෙන්නේ ඇඟේ වස්ත්‍ර නැහැ කියලා. හරිද? ඉතින් වාඩි වෙනවා උක්කුටියෙන් හිටියා කියලා කියන්නේ. වාගෙට දන ගහගත්තා මෙහෙම. ඒතර වැහෙන්න ඕන කොටසක් පිළි වැහෙනෝනේ. ගෙදරකින් කරලා බලන්න. හරි. එතකොට එතන ධම්සභාවේ හිටපු ඥානවන්ත පුරුෂයෙක් උතුරු සළුව විසි කරා. එයා ඒක ඇඳගත්තා. ඇඳගෙන බුදුහාමුදුරුවෝ ළඟට ගියා. ගිහිල්ලා හරි තමයි පැවිද්ද ඉල්ලන්නේ ওই ටික හරි. දැන් පටාචාර කියන්නේ ඇයි? පට කියන්නේ මොකද්ද? රෙද්ද. පට කියන්නේ රෙදිනේ. අර රෙදි ගැලවිලා වැටුණා. ආචාර නැහැ. රෙදි නැත්තම් කොයිද ආචාර? රෙද්දක් හම්බ වුණා. රෙද්ද නිසා ආචාර හම්බ වුණා. රෙද්දාචාරා කියලා දාලා හරියන්නේ නැහැ නේ. එහෙනම් දැන් මොකද්ද? පට නිසා ආචාර ලැබුණා මොට ආචාරද? පට නිසා ආචාර ලැබුණා කවුද? පටාචාර බලන්න බුදුහාමුදුරන්ගේ නම් බුදුහාමුදුරු දාන නම් පටාචාර. පට නිසා ආචාර ලැබුණා. ඉඳ පටාචාර. පටින්ද ආචාර හම්බුනේ. පට කිව්වේ රෙදිපට. නැත්නම් ඉතින් රෙද්දාචාරා වස්ත්‍රාචාරා අමයෝ මේ වගේ රහ කතා එන ගොඩක් මොකේ තියෙනවද? සද්ධර්මරත්නාවලියේ තියෙන. අපිට තියෙන උග්ගසේන. ටිකක් මරු කතාව ඈ. හරි. ඔව්. ඉතින් උග්ගසේන ඉගෙන ගන්න ඕනේ කොල්ලෝ. ඉගෙන ගත්තේ නැති කොල්ලන්ට වෙන දේ.